මල්සරාට ප්‍රේමලෝකෙ මාලිගාතනා මල් නෙලන්න වාසනාව මටද අත්තුනා ගයගි ගයගි මල්සරාට ප්‍රේමලෝකෙ මාලිගාතනා මල් නෙලන්න වාසනාව මටද අත්තුනා ගයගි ගයගි මටද අත්තුනා ගයගි ගයගි දැක්කදාම නෙත්තදී ගියා පියේ තෙම් තොටිල්ලේ මායි තින්නෝ බේලේ දැක්කදාම නෙත්තදී ගියා පියේ තෙම් තොටිල්ලේ මායි තින්නෝ බේලේ වාසනාවයි මගේ ප්‍රේම රාණී වගේ ඉතින් සමදා මං ඉන්නේ මේ ජීවිතේ මල්සරාට ප්‍රේම ලෝකෙ මාලිගාතනා මල් නෙලන්න වාසනාව මටද අත්තුනා ගයගි ගයගි මටද අත්තුනා ගයගි ගයගි මල්සරාට ප්‍රේම ලෝකෙ මාලිගාතනා මල් නෙලන්න වාසනාව මටද අත්තුනා ගයගි ගයගි අල්ලපු ගෙදර චිත්‍රපටි. එකයි විනාඩි 25යි දැන් වෙලාව. අපේ සිංහල චිත්‍රපට නාමාවලියේ මුල් හරිය කියවෙන තවත් නමක් තමයි සුජාතා කියන චිත්‍රපටය. සුජාතා චිත්‍රපටය සංගීතවත් කළේ දක්ෂිණමූර්ති. දක්ෂිණමූර්ති කියන්නේ ಭಾರತೀಯ සිනමාවේදියෙක්. එදා සුජාතා චිත්‍රපටයේට ආනන්ද සමරකෝන් අපේ ප්‍රවීණ සංගීතඥයා ගායන ශිල්පියා ඔහු ලියා දුන්න ගීතයක් ඒ ගීතය ගායනා කළේ කේ රාණි ඇතුළු පිරිස. සැබවින්ම කේ රාණිත් ද්‍රවිඩ ජාතික ගායන ශිල්පිනියක් වුණාට ඇය මේ ගීතය අපේ හදවතේ දේශාභිමානය නංවන ආකාරයට මෙහෙම ගායනා කළා. පායා
प्रेमेनिदारा सलना हरने प्रेमेनिदारा मन बिनवाया से संद पाया ඒ රුක්මනී දේවිගේ ගීතයක් මන පිනවන ඒ ගීතේ පසුවට අහමු අපි දැන් අපි කලින් සඳහන් කළ සුජාතා චිත්‍රපටයේ ගීතය කන්දෙමු मनरंजन दर्शनीय लंका मनरंजन दर्शनीय लंका माता तिरमणि मनरंजन दर्शनीय लंका माता तिरमणि इतना सुंदर बुदा सजी सबूर
කලා අද ස්වදේශීය සේවයෙන් අතීතයෙන් ගලන සුවඳ 1:32 දැන් වෙලාව. මහාචාර්ය නන්දදාස කෝදාගොඩ කියන්නේ අතිවිශිෂ්ට ගුවන් විදුලි ශිල්පියෙක් කිව්වොත් වඩාත් නිවැරදි. එතුමන්ගේ භාෂා භාවිතය ඉදිරිපත් කිරීම දැනුම මේ සියල්ල ගුවන් විදුලි ඉදිරිපත් කිරීම ශිල්පියෙකුට තිබිය යුතු ලක්ෂණ කියලායි අපි සඳහන් කරන්නේ. මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතා ඒ දිනවල ප්‍රචාරය වුණු වෛද්‍ය සාකච්ඡා රසක් තිබුණා. ඉන් එක් බටහිර වෛද්‍ය සාකච්ඡාවක් ඔබට දැන් ගෙනෙන්නට කැමතියි. මේ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතා. ආයුබෝවන් නැසන්නේ. අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ පමණක් නෙවෙයි මුළු ලෝකෙම ඊටාම පුළුල් වශයෙන් දක්නට ලැබෙන යම්කිසි රෝගී තත්ත්වයක් ගැන. සමහරු කියනවා මේ රෝගය මනුෂ්‍යයා සීලාචාර වීම සඳහා ගෙවන